මාළු ගොඩක් මැරෙනවා තමයි. ඒ ඩයිනමයිට් වල ভাইබ්‍රේෂන් එකටත් මාළු මැරෙනවා. ඒ ඩයිනමයිට් වල ভাইබ්‍රේෂන් එකටත් මාළු මැරෙනවා. ඒ කියන්නේ ගොඩාක් මාළු මරා ගන්න පුළුවන් ඩයිනමයිට් දැම්මා. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තමයි ඒ ඩයිනමයිට් වෙඩි බෙහෙත් සැර තියෙන කිසිම තැනක නැවත මාළුවෙක් හටගන්නේ නැත. අන්න ඒකයි ඩයිනමයිට් දාලා මාළු අල්ලන්න එපා කියලා කියන්නේ. ඩයිනමයිට් දාලා මාළු අල්ලපුවම ගොඩාක් මාළු මරා ගන්න පුළුවන්. ඒක හරි. හැබැයි නැවත එතන මාළු හටගන්නේ නැහැ. ඒතර අනාගත පරම්පරාවට කො මාළු? නැහැ. ආන මාළු තමයි කන්න වෙන්නේ. නේද? මාළු නැහැ. ඒ නිසා මතක තියාගන්න. අපි මේ වර්තමානයේදී වර්තමානයේදී දියුණු වෙනමයි කියලා කරන හැම දෙයක්ම හොඳ දේවල් නෙවෙයි පුතා. පැහැදිලිද? එතකොට වර්තමානයේදී අපි කරන හැම දෙයක්ම අනාගතයේදී හොඳ දේවල් වෙන විදිහක් නැහැනේ. පැහැදිලිද? ඒ නිසා තිරසාර සංවර්ධනය කියලා කියන්නේ වර්තමානයේ කරන කිසියම් දෙයක් නිසා අනාගත පරම්පරාවේ පරිභෝජන හැකියාව කැප නොවන දේවල්. පැහැදිලිද මම මේ කියන එක? ඔළුව හොල්ලන්න. පැහැදිලිද? very good. thank you. ඒ කියන්නේ වර්තමානයේ ව්‍යාපාරයක් විසින් සිදු කරන කිසියම් කටයුත්තක් නිසා අනාගත පරම්පරාවට සම්පත් පරිභෝජනය කරන්න දෙන අයිතිය කැප නොවිය යුතුයි. සරලවම කිව්වොත් ඔයා තිරසර සංවර්ධනය ගැන හිතන මිනිස්සෙක් නම් ඔයා අද දවසේ දේවල් කරන්න ඕන අනාගත පරම්පරාව ගැනත් හිතලා. ඔයාලා සින්දුවක් අහලා තියෙනවද? මොනවද මුත්තේ ඔතන කරන්නේ? මොකටද නුඹ ඔය බිම හාරන්නේ? සීයා මොකද්ද කියන්නේ? නුඹටත් ළමයෝ නොපනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට ආවේ. පැහැදිලිද? ඒ කියන්නේ මුත්තා ගොඩාක් වයසක කෙනෙක් සීයා කෙනෙක්. එයා අඹ ඇටයක් හිටවනවා. මුණුබුරා ළඟට ඇවිල්ලා අහනවා මොනවද මුත්තේ ඔතන කරන්නේ? මොකටද නුඹ ඔය බිම හාරන්නේ? මොකද්ද ඔය වලක් හාරගෙන කරන්නේ වැඩේ ඔයා? ඒ සීයා කියනවා නුඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි ඔයාට පේන්නේ නැති වෙන විදිහක් නැහැ පුතේ. අඹ ඇටයක් සිටුවන්නට ආවේ. ඒ සින්දුවේ ඊළඟ කෑල්ලේදී කියනවා සීයා කියනවා ලස්සනයි කතාවක් එක. ඒ සීයා කියනවා මේ අඹ ගහ ලොකු වෙලා දලු දාලා මල් ඇවිල්ලා මේකේ අඹ ගෙඩි එන කාලෙක මම මේ ලෝකේ නැති වෙයි. හැබැයි පුතේ ඔයාට ඒ අඹ ගහේ අඹ ගෙඩි කන්න දවසක් ඉතුරු වෙයි. ඒ නිසා මම මේ අඹ පැලේ හිටවන්නේ මම ගැන හිතලා නෙවෙයි. අනේ thank you. මෙන්න ඒ සින්දුවේ ඔන්න මොනවද මුත්තේ මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ? ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට ආවේ. ඒකල කියනවා දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද? මම ළමයෝ ඒ ළමයා තමයි අහන්නේ. දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද? ළමයා තමයි අහන්නේ. සීයා කියනවා මම නම් ළඹයෝ අඹයක් නොපතමි යුතුයකම පමණක් ඉටු කොට තබනෙමි. ලස්සනයි නේද? සීයා කියනවා මම මේ මට අඹ කන්න නෙවෙයි මේක හිටවන්නේ. මේක මගේ යුතුයකමක්. කා වෙනුවෙන්ද? අනාගත පරම්පරාව වෙනුවෙන්. හරිද? එතකොට ඒක ලස්සනයි නේද? ඒකල කියනවා පෙර උන් අය සිට වූ අඹ ගස්වල ඵලයෙන් අප කවුරුත් ලැබුණෙමි ඵල. ඒ කියන්නේ අපි මේ අද අඹ කඩාගෙන කන්නේ මීට කලින් පරම්පරාවේ කට්ටිය හිටපු අඹ වලින් නේද? ඔව් නේද? ඒව නේද අපි අද මේ රහ කර කර කන්නේ? ඔයා හිතන්න ඒ අඹ හිටවපු මිනිස්සු හිතුවනම් මේ අඹ හිටවලා වැඩක් නැහැ. අපිට මේ වගේ අඹ ගෙඩි කන්න වෙන්නේ නැහැ. අපි එතකන් ජීවත් වෙන්නේ නැහැ කියලා හිතුවනම් අපි අද මොනවද කන්නේ? අපිට කන්න අඹ තියනවද? නැහැ. එහෙනම් අපිත් මොකද කරන්න ඕන? අපිට කන්න බැරි වුණත් අනාගත පරම්පරාව ගැන හිතලා අඹ පැලයක් හිටවන්න කියලා මේ කියන්නේ. පැහැදිලිද? පැහැදිලි නේද? අනේ හරි ලස්සන සින්දුවක්. අනේ thank you පුතේ ඒක අප්ලෝඩ් කරාට මට වචන අමතක වෙලා තිබ්බා.